ඔයාලා නොදන්න අහස් මාලිගාවේ අභිරහස සම්පූර්ණ කතාව. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය යුගයක ලෝකයම නිහඬව නිදා සිටි අලුයම යාමයේ මේ මීදුම් කඳු වැටි අවදි වුණා. අහස උසට වැඩුණු යෝධයන් දැවැන්ත කළුගල් පර්වත තම කරමතින් ඉහළටම රැගෙන ගියේ මිනිස් ඇසට නොපෙනෙන මහා මෙහෙවරක් ඉටු කරන්නටයි. ඔවුන් තැනුවේ මාලිගාවක් පමණක් නොවෙයි. එය වලාකුළු මත ඉදිවුණු රන්වන් සිහිනයක්. මීදුම අතරින් ඉහළට එසවුණු ඒ මහා ප්‍රසාදය අහසත් පොළවත් යා කරන පාලමක් වැනිය. අදටත් ඒ පාළු මාවත්වල යෝධයන්ගේ දැවැන්ත පිය සටහන් ගල් මත කොටා තිබෙනවා. ඔවුන් අමතක කර ගිය ආයුධ සහ සලකුණු ඒ අතීත ශ්‍රී විභූතියේ නිහඬ සාක්ෂිකරුවන් බවට පත්වෙලා. පරම්පරා දහස් ගණනක් ගෙවී ගියත් තවමත් හදවතින් ඒ අභිරහස සොයන මිනිසුන් මේ පිය සටහන් අසල නතර වෙනවා. ඔවුන් ඒ ජලය පිරි පිය සටහන් ස්පර්ශ කරන්නේ මාලිගාව සොයා ගැනීමට නොවෙයි. එවැනි උත්තරීතර යුගයක් මේ පොළවේ තිබුණා නේදැයි යන ඒ සුන්දර මතකයේ උණුසුම විඳ ගැනීමටයි. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් මාගේ YouTube channel subscribe කර නාලිකාවත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට like එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔබගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ වලින් ළඟදීම හමු වෙමු. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.